Hey yo, what's up homies? මොකද වෙන්නේ? අද අරන් ආව තාත් reaction එකක්, තවත් song එකක්, එලකිරි සින්දුවක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ ඉන්න මම දැනුවත් එක ආටිස්ට් කෙනෙක් ඉන්නවා මෙතන ජේන්. ඒ කියන්නේ පට්ටම මම personally පට්ට ආසවස්ට් එකක් ගහන ආටිස්ට් කෙනෙක්. මොකද මෙයාගේ මම දකින විදිහට ඒ කියන්නේ ස්මෝකගේ මේ සීන් එකකුත් තියෙනවා. මම දැක්ක ගොඩක් කට්ටිය කියන ඒ සීන් එක ඇත්ත කතාව මට දැනෙච්ච දේ ස්මෝකගේ ඒ අර මුල් කාලේ ස්මෝකගේ කියන්නේ 2015 16 ඒ කියන්නේ 15 16 14 ඒ කාල සීමාව ස්මෝකගේ අර වර්ස් තිබ්බේ. ඒ වර්ස් වල අර ඒ වයිබ් එක තියෙනවා මෙයාගේ. එතකොට ෆේස් කට් එකත් ඒ සීන් එක තියෙනවා. ඒකත් එක්ක කොහොමවත් මෑන් ගේ වර්ස් ටික මම අහපු ඔක්කොම ට්‍රැක්ස් වල මට පට්ට සෙට්. ඒ කියන්නේ මරු. ඒ කියන්නේ අර අපි කියන්නේ මම හොයන සීන් එක ගහනවා ජීන්. ඒකත් එක්ක මෑන් ෆේවරිට් ලිස්ට් එකේ ඉන්නවා වගේ. එතකොට මෙතන ට්‍රැක් එක කෙන්සෝ ඩීන් ඉන්න අනිත් ආටිස්ට් හුඩස්නේ තමයි ට්‍රැක් එකේ නේම් එක. අද මන් තියාගෙන ඉන්න රිට් එක කරන්න අපි බලමු මේ කොහොමද ට්‍රැක් එක කියන එක. මම තාම ඇත්තටම ට්‍රැක් එක අහුවෙත් නැහැ, වීඩියෝ එක බැලුවෙත් නැහැ. මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් සහ බලමු රියැක්ට් එක මොකද වෙන්නේ කියන එක. එලකිරි මේක දාගමුද සයිඩ්ස් දෙකකට. සැනීගේ ට්‍රැක් එකේ තියෙන කෙන්සෝ අපිට දැනට සයිට් එකකින් ට්‍රැක් එක බලලා ඉන්නවා. හරිද? අපි යන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පැත්තට. මේ ට්‍රැක් එක මේ අපි ලයික් එකක් දාලා ඉමු මුලින්ම. මේ ට්‍රැක් එක ස්ට්‍රීමින් අවුට් වෙලා තියෙනවා. ඔයාලට ස්ට්‍රීමින් අහන කට්ටිය ඉන්නවා නම්, ඒ කියන්නේ Spotify, Apple Music use කරන කට්ටිය ඉන්නවා නම් ඔයාලා ඒ සයිට් එකෙන් අහන්න පුළුවන් ඔයාලට අවුට් වෙලා තියෙන ට්‍රැක් එක. එතකොට ටයිටල් එක Kensodin Chain Honasne official music video Kensodin Jazz music produced by Trizy beat එකක් තියෙන්නේ. එලකිරි beat එක ගැන අපිට එතකොට හිතා ගන්න පුළුවන්. lyrics ලියලා තියෙන්නේ ආටිස්ලා දෙන්න. එතකොට mix and master කරලා තියෙන ඩොකා හොඳට අහන්න පුළුවන් track එකක්. එකෙන්ම ඩොකාගේ mix and master කියන්න දෙයක් නැහැ. next level top level හොඳටම අහන්න පුළුවන්. මේක මට වීඩියෝ එඩිය හොඳට අහන්න පුළුවන්. හොඳ බඩ්ස් දෙක මගේ බඩ්ස් දෙක තිබ්බනම් මේක මට සංගීත රසය විඳින්න තිබ්බා. ඒ ඩොකාගේ මම මාර ආස දෙයක් තමයි ඩොක්ටර් බී.එස්. කින්ගේ ඒ කියන්නේ mix and master side එක මාර ඒ කියන්නේ මාර ටැලන්ටඩ් මෑන් කෙනෙක් ඩොකා කියන්නේ. අපි ඒක අනිවාර්යෙන් මතක් ගන්න ඕනේ. මොකද මම මේ ෂවුට් අවුට් ටික දීගෙන යන්නේ මම දකින මනුස්සයට. මොකද මම මේ මිනිස්සු ගැන කාලයක් තිස්සේ ඒ කියන්නේ අර යම් කිසි දෙයකින් ෆලෝ කරලා දැක්ක නිසා දැක්ක දේවල් වලට තමයි ෂවුට් අවුට් දෙන්නේ. බොරුවට නම් ෂවුට් අවුට් දෙන්නේ නැහැ. මොකද මෙයා හොඳයි කියන එක. එතකොට DSM හදුගේ ඩිජිටල් ස්ට්‍රැටජි ස්කයිරෝ තමයි මේ මෙයාලගේ මේ ටික බලාගෙන වැඩ ටික කරගෙන ඉන්නේ. සංග එලකිරි අපි යමු. ට්‍රැක් එක බලමු. අපි මේ මුලින් ට්‍රැක් එක බලාගෙන ගිහලා පොඩි සීන් එකක් දාමු. මුලින් ට්‍රැක් එක බලමු. මේ ඩියුස් ට්‍රැක් එක බලමු. प्राणे गन्ने अंधकारी आवे वेलागन अकाली आरे गुणगतिने पलाते नखाने दलगिन गुणाव मनासे माने बिद वेनिकले परासे आसरे अनुकलि देखनि सविनासे विनासे हिदियेने उनितुनासे विनासे विलियत हिदि विनासे वा मारन्ने वादन्न सन्ने पन्नन्ने रावण कुलयेन्ना मेन अधिकारिय पतुरै वा वादन गलपन्ने उगतुम අතතුල හිමිදයි නාගවෙසින් සලකන්නේ අගෙයිද කන බුද්දයි මාරන්නේ වාදන්න සන්නේ වන්නන්නේ රාවණ කුලයෙන් නාමෙන් අධිකාරිය
පාර පාදන පන්නර ගන අවේ කැරියම ස්විච් වෙනවා මුලින් මෙතන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කතා කරන්න පොඩ්ඩක් කියන්න ඕනේ මේ හුක් එක වාසිය හුක් එක පද එකෙන්ම හුක් එක සෙට් බාවන් සන්නද වද දෙන සෙනපති මාමන් පලනකි තොරනර කාදිය සාතන් අවේ මග පාද දෙන එප පාර ආත්මෙ ගන්නේ ඔබේ අපායට මාර මගේම ශෛලිය නුතුරන්නේ වාද ධෛර්යයකින් අවේ සෙලම කලබාන්න අන්දර කැවේ බඩ කින්නර සීනි උත්තර දෙනකොට අලි උන තීරි අන්දවල ගන්නේ උන තපයට බීරිම උසි උසි කිව්වම බල්ලට ප්‍රීති කඩයිද නීති තිබ්බනම් බීති ඇවිසුනො තැකිය කඩන බැරි නීති සැලකිලි තිබෙකුණ ඇති උට යවැසි නිසිතන රිසිලස ඉන ඉවසීමෙන් මාරන්නේ වාදන්න සන්නේ පන්නන්නේ රාවණ කුලයෙන් නාමෙන් අධිකාරිය පතුරයිවා වාදන්ගල පන්නේ උගතුන් අත තුන හිදයිනා නාගවෙසින් සලකන්නේ අගේද කන කන උඩයිමා මාරන්නේ වාදන්න සන්නේ පන්නන්නේ රාවණ කුලයෙන් නාමෙන් අධිකාරිය පතුරයිවා වාදන්ගල පන්නේ උගතුන් අත තුන හිදයිනා නාගවෙසින් සලකන්නේ අගේද කන කන උඩයිතා දැනගනින් කවුද මා ගෙදාරිතා නොදනිතා මා පටට වඩා ඉදිමෙන පාවුගතා දෙමික පාරනානේ පාමට දෙකන්න වගේ තදීනො වදාන් මගේ රින් කරන්න පෙරගිය කඳාන් ලී වහගන්න දැන් හරි වෙලා ඔන්න මුණු පෙරි වෙලා මං ගන්නවා මා සෝන ගැව්වත් මා නොවන මා මෝල ගැව්වත් මා පවා මා පෙරේ ගැව්වත් අඩු කඩගෙන දඩු කනේ ගැව්වත් දාම් මරිග යාති මුද දාම් දදාම් බලන්න උපරීමේ වදාම් මං තකන නාම් ගාන් ලාවත් තුන් විස් ගොය කලවා මුලින්ම කියන්න ට්‍රැක් එක ඉවර වෙනවවත් දන්නේ නැහැ. ඒ කියන්නේ මම ට්‍රැක් එක ඉවර වෙනවවත් දන්නේ නැහැ. මම අහගෙන හිටිය ට්‍රැක් එක ෆස්ට් එක කෙන්සු ඇවිල්ලා ගහනවා වර්ස් එක. කෙන්සු ඇවිල්ලා වර්ස් එක ගැව්වට පස්සේ ජේන්ගේ වර්ස් එක දැනෙන්නේ නැහැ. ජේන්ගේ වර්ස් එක ගිහින් ඉවර වෙද්දි මම බලලා මොකද්ද මේ ඩ්‍රොප් එකක් ආවේ කියලා. මං හිතුවේ ආයේ ස්ටොප් කරලා ආයේ ස්ටාර්ට් එකක් ගනී කියන එක. ට්‍රැක් එක ඉවරයි. लिरिक्स एक ट्रैक के गया लिरिक्स एक ट्रैक के गया मेरे लिरिक्स वॉइस केंजो small song tight hey प्राणे गन्ने अंधकार आवे बड़ा අවුවට පස්සේ ක්ලික් වෙච්ච දේ තමයි මේකේ හුක් එක වාසිය. මේ හුක් එක යුනික්. ඒ කියන්නේ සෙට්. ඒකෙම හුක් එක සෙට් මේ මොකද්ද මේකේ දැන් අර වයිබ් එක උනත් තාතර ඩාර්ක් වයිබ් බෑන්ඩ් දාලා තියෙන රෙඩ් මේ රෙඩ් බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක දාලා තියෙන පට්ටම ඩාර්ක් වයිබ් එකක්. එතකොට ඒ හුක් එක මට එකෙන්ම තද පට්ට සෙට්. වේලාගන අකාලේ ආරේ ගුණ ගතිනේ පලාතේ නඛන්නේ දැනගෙන ගුණාව මනසේ මාන්නේ පිට වැඩි කලේ පරාසේ ආසරය අනුකලි දැක නිස විනාශ විනාශ හිටියේ නැ උඩින් තුනාසේ විනාශ විරියට හැලි විනාශ දෙවා මාරන්නේ වාදන්න සන්නේ පන්නන්නේ රාවණ කුලයෙන් නාමෙන් අධිකාරිය පතුරයිවා වාදන්ගල පන්නේ උගතුන් අත තුන හිඳයිනා නාගවෙසින් සලකන්නේ අගේද කන කන උඩයිමා මාරන්නේ වාදන්න සන්නේ පන්නන්නේ රාවණ කුලයෙන් නාමෙන් අධිකාරිය පතුරයිවා වාදන්ගල පන්නේ උගතුන් අත තුන හිඳයිනා නාගවෙසින් සලකන්නේ අගේද කන කන උඩයි මට මේ එතන බාස් අතර ඇහුවට පස්සේ ක්ලික් වුණේ මා ඒ කියන්නේ ජේන්ගේ අර ලිරික්ස් වයිබ් ලිරික්ස් පැටර්න් එක තියෙන ජේන්ගේ ලිරික්ස් පැටර්න් එක ජේන්ගේ ට්‍රැක්ස් අහපු කට්ටිය දන්නවා ජේන්ගේ ට්‍රැක්ස් අවුට් කරලා දෙනවා මූනිස්සන් එතකොට ඊට කලින් ට්‍රැක් එකක් අවුට් අකඩත්ත මූනිස්සන් එතකොට තමයි ෆීචර් කරපු ට්‍රැක්ස් වගේක් තියෙනවා මම ට්‍රැක්ස් ටික අහලා තියෙනවා
ඒ ට්‍රැක්ස් එක මට මේ බාස් අතර ක්ලික් වුණේ අර ජේන්ගේ ලිරික්ස් පැටර්න් එක තමයි මේ ඒ බාස් අතර ගිහලා තින්නේ මාරන්නේ හසුරන්නේ මගේ පරපාද පණ්ඩර ගන අවේ කැරියම බාවන් සන්නද වද දෙන සෙනපති මාමන් පලලෙකි තොර නරකාදිය සාතන් අවේ මග පාද දෙන එප පාර ආත්මේ ගන්නේ උඹේ අපායට මාර මගේම ශෛලියේ නුතුරන්නේ වාද ධෛර්යකින් නවේ සෙලම කලබාන්න අන්දර කැවේ බඩ කින්නර සීලි උත්තර දෙනකොට අලි උන දීරි අන්දොල ගන්නේ උන තපයට පීරිම උසි උසි කිව්වම බල්ලට ප්‍රීති කඩයිද නීති තිබ්බන බීති ඇවිසුනො තැකිය කඩන බැරි නීති සැලකිලි තිබෙකුණ ඇති උට යවැසි නිසිතන රිසිලස ඉන්න ඉවසීමෙන් මාරන්නේ වාදන්නසන්නේ වන්නන්නේ රාවණ කුලයෙන් නාමෙන් අධිකාරිය පතුරයිවා වාදන්ගල පන්නේ උගතු අත තුන හිතයි නාගවෙසින් සලකන්නේ අගේද කනගන උට්ටයි මාරන්නේ වාදන්නසන්නේ වන්නන්නේ රාවණ කුලයෙන් නාමෙන් අධිකාරිය පතුරයිවා වාදන්ගල පන්නේ උගතු අත තුන හිතයි නාගවෙසින් සලකන්නේ අගේද කනගන උට්ටයි දැනගනින් කවුද මා ජේන්ගේ එන්ට්‍රන්ස් එක දින්නවා වර්ස් එකට අගේද කනකන උටයි දැනගනින් කවුද මා ගෙදාරිතා නොදනිතා මා පටට වඩා ඉදිමෙන පාවුබෙකා තමික පාර නාන්න පාමට දැකාන්න වගේ අලු තනි සිංහල ඒ කියන්නේ යූස් කරලා තියන්නේ අලු ආදල් තා ඔයා මා පටට වඩා ඉදිමෙන පාවුබෙකා තමික පාර නාන්න පාමට දැකාන්න වගේ තදීන වදා ඒවල බාස් අතර ආය ආන්න ඕනේ පන්නේ උගතු අත තුන හින්දයි නාගවෙසින් සලකන්නේ අගේද කනකන උටයි දැනගනින් කවුද දැනගනින් කවුද ආදල් එයම මගේ ධාරිතා නොදනිතා මගේ ධාරිතාව නොදනිතා මගේ ධාරිතා නොදනිතා මහපටට වඩා ඉදිමෙන්න එපා මහපටට වඩා ඉදිමෙන්න එපා ඇඟිල්ලට වඩා ඉදිමෙන්න එපා උඹේ ප්‍රාථමික පාර දාන්න එපා මට උඹේ ප්‍රාථමික පාර දාන්න එපා මට පාරවල් දාන්න එපා ප්‍රාථමිකයි බේසික් ප්‍රයිමරි ආයතා එන්නාමෙන් අධිකාරිය පතුරයිවා වාදන්ගල පන්නේ උගතු අත තුන හින්දයි නාගවෙසින් සලකන්නේ අගේද කනකන උටයි දැනගනින් කවුද මා ගෙදාරිතා නොදනිතා මා පටට වඩා ඉදිමෙන පාවුබෙකා තමික පාර නාන්න පාමට දැකාන්න වගේ ඒ බාස් අතර මම ගොඩක් කැමති භාවිතා කරලා තියෙන අර සිංහල කියන එක භාවිතා කරලා තියෙන විදිය පට්ටාදල් ඒ කියන්නේ එතන යාට ගහන්න තිබ්බා ඔයා හරි උඹ හරි මොකක් හරි දාලා ගහන්න තිබ්බා එතකොට යා ඒකට අරගෙන තියෙනවා තනි මේ අකුරක් තා කියන එකෙන් තමයි ස්ටාර්ට් එක ගන්න. එතකොට අතර රයිම් කරනවා තා කියන එකෙන් ඒ කියන්නේ අර තා කියන එකෙන් උඹ ඔයා ඒ කියන මීන් එක නම් ඒ මීන් එකනේ දෙන්නේ. එතකොට එක අකුරකින් ඒ මීන් එක එයා දීලා තියෙනවා නම් මේ වර්ස් එකේ මෙතන මේ විදියට ඒක ආතල් ඒක මාර පාවිච්චි කරපු එක පට්ට ආතල් ඒක ක්ලික් වෙනවා. තදටම දැනෙනවා. එකෙන් මාතල් ජේන් වාසියා තදීන වදාන් මං ඉරින් කරන්න දෙරිගිය කඳාන් පිලි පහගන්න දැන් හරි වෙලා ඔන්න මුණු පිරි වෙලා මං ගන්නවා මා සෝන ගැව්වත් මා නොවන මා මෝල ගැව්වත් මා පවා මා පෙරේ ගැව්වත් අඩු කඩගෙන ගිය කඳාන් පිලි පහගන්න දැන් හරි වෙලා ඔන්න මුණු පිරි වෙලා මං ගන්නවා මා සෝන ගැව්වත් මා ප්‍රනවුන්සියේෂන් බලන්න ඒකේ හරියද මේකේ ගහලා තියෙන්නේ මං ගහනවා මහ සෝණ ගැහුවත් මා නොවන මහ මොළ ගැහුවත් මහ බබා මහ බෙරේ ගැහුවත් අඬු කඩන් එන්නේ දඬු කඩේ ගැහුවත් හරිද ඒ දැන් මේ මං ගහපු බාස් අතර මෙයා ගහලා තියෙන විදිය බලන්න ප්‍රනවුන්සියේෂන් නා අනේ පාමට දෙකාන්න වගේ තදීන වදාන් මං ඉරින් කරන්න දෙරිගිය කඳාන් පිලි පහගන්න දැන් හරි වෙලා මුණු පිරි වෙලා මං ගන්නවා මා සෝන ගැව්වත් මා නොවන මා මෝල ගැව්වත් මා පවා මා පෙරේ ගැව්වත් අඩු කඩගෙන දඩු කඩේ ගැව්වත් දාම්වරිග යාති එතන යා රයිම් කරලා තින්නේ ගැහුවත්
ගැහුවත් ඒ කියන්නේ එකම වචනෙන් තමයි රයිම් කරලා තියෙන්නේ. හැබැයි අර ඒ කියන්නේ ඒ යන ෆ්ලෝ එකයි එයාගේ ඩිලිවරි එකයි එක ඒක මා ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැහුවත් කියන එකේ අතරම බෝරින් නෑ. හරිද? ඒ කියන්නේ එයා ඩිලිවර් කරන විදියත් එක්ක ඒ වර්ස් එක අර ඒ පංච් එකේම පංච් Dadam බලන්න උපරිමේ සදාම් මං තකන නම් ගාලාවත් විශ් ඔය කලවා ඒ කියන්නේ අර ලිරික්ස් ටික ලිව්වා ඒක රෙකෝඩින් කරා නෙමෙයි ලිරික්ස් උත් අර එක එක විදිහට කඩලා ගහන්නේ. කියන්නේ දැන් මේක අනිත් විදිහට ගහනවා දැන් දාමනිකයි අදිමුද දාම් දැන් ආම් බලන්න උපරිම වදාන් මං තකන්නේ නම් ගම් ආවත් මුන් විශ්වය කලබාම් කියන එක නිකන් ඔය නිකන් ගහගෙන යන විදිහට ගහගෙන ගියා නම් ඒක ඉවරයි. හරිද? එතකොට එහෙම ගහන්නත් තිබ්බනේ ඕන්න. එතකොට අඩු කරගෙන දඩුක්කත් එතකොට මං කියන්නේ දැන් ගහලා තියෙන විදිය බලන්න. ගැව්වා දාම් වරිගය අදිමුද දාම් දදාම් බලන්න අම්මරිකයි අදිමුද දාම් උපරිමේ සදාම් මං තකන නම් ගාලාවත් විශ් ඔය කලවා දැන් ඒ සීන් එකත් එක්ක තමයි මට ට්‍රැක් එක අවුට් කරලා දරුන්නේ නැහැ. මොකද ලිරික්ස් එක බ්‍රේක් ඩවුන් කරලා කඩලා තමයි ගහන්නේ. ලිරික්ස් එක බ්‍රේක් ඩවුන් කරලා කඩලා ගහන්නේ. කියන්නේ අර නෝමල් ගහන්න පුළුවන් වුණාට එහෙම ගහලා නැහැ. මොකද අර කන් වලට ඩිලිවර් එක යන විදියයි කැචි වෙන විදියට තමයි ගහලා තින්නේ. අර විදියට ගහලා ඉවර කරා නම් සමහර විට අපිට මේ ලිරික්ස් එක කියන්නේ ඔන් පොයින්ට් තේරෙන්නේත් නැහැ. කියන්නේ මොකද්ද මූ ගැව්වේ කියන එක ඇත්තටම තේරෙන්නේ නැහැ නේ. ගහගෙන ගියා අහගෙන හිටියොත් තේරෙනවා නැත්තම් නැහැ. දැන් මේකදී හරියට ඒ කියන්නේ අපි ට්‍රැක් එක අහගෙන බලාගෙන හිටියොත් අරක අනිවාර්යෙන් හරියට කැචි වෙනවා. මොකද්ද මේ කඩලා ගැහුවේ කියන එක. ඒ කියන්නේ අර නිකන් ගහලා දාන තිබ්බ එකත් එහෙම කඩලා ගහුවාට පස්සේ පට්ටාදල්. ඒ කියන්නේ ජේන්ගේ ලිරික්ස් වලදී ජේන් පාවිච්චි කරන ඒ ට්‍රික්ස් පට්ටාදල්. ඒ කියන්නේ මම ඒක දැකපු දෙයක් තමයි. ඒ කියන්නේ ඒ ඉස්සෙල්ලා ට්‍රැක්ස් වලක් තියෙනවා කනත් මූනිස්සන් ඒ ට්‍රැක් දෙකේම පට්ට. ඒ කියන්නේ ආතල්ලා. ඒ කියන්නේ ඒ වයිබ් එක ආතල්. ඒක අපි මොකද මං හිතන්නේ සීන් එකට ගොඩක් මිනිස්සු කැචි වෙන්න හේතුවකුත් වෙන්න ඕනේ. ඒක ස්මෝකගේ ඕල්ඩ් වයිබ් එක සමානයි. හරිද? එතකොට ඒ සමානකමත් එක්ක තමයි මං හිතන්නේ ඒක ගොඩක් ඔළුවලට ටක් ගාලා ක්ලික් වෙන්නේ. ජේන් ටැලන්ටඩ් එකෙන්ම ටැලන්ටඩ් වැඩ්ඩා මම කියන්නේ අර ඕල්ඩ් වයිබ් එකත් එක්ක ක්ලික් වෙනවා. අම්මට සිරි මේ සීන් එක මේක තමයි සීන් එක කියන එක ක්ලික් වෙනවා. අපි බලමු දැන් මෙතන මේ කොලැබරේට් කරලා දාලා තියෙන channel එක ඩොකා කොලබ් ජේන් කොලබ් කෙන්සෝ ට්‍රැක් එකෙන් මාදල් කෙන්සෝ ට්‍රැක් එක අමාරු. ඔයාගේ හුක් එකත් ආදල් මට දැනෙච්ච විදියට ට්‍රැක් එක හුක් එක ආදල් ට්‍රැක් එක අමාරු. වීඩියෝ ප්‍රොඩක්ෂන් එක පැත්තෙන් කියන්න ඕනේ. එයාලා ඩාක් කරලා වීඩියෝ එක ගහලා තියෙන්නේ. ඒ කියන්නේ ෆෝෂියක් වගේ නේ තිබ්බේ. මේ කායකත් දාලා ගහලා තියෙනවා. එතකොට හොඳයි ස්මෝක් මැෂින් එකක් දාලා අවමීඩ ප්‍රමාණකින් උපරිම ආදල්යක් දීලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙන නැතත් ට්‍රැක් එකේ වීඩියෝ එකට එකෙන්ම සුපිරි ආදල්යක් දීලා දෙනවා ට්‍රැක් එක. ඒකම මරු එකම කියන්න ඕනේ ජේන්ගේ ට්‍රැක්ස් එන්න ඕනේ ඉස්සරහට. ජේන් මරු ජේන්ගේ මම දැක්කා මේ ස්මෝකගේ පත්‍ර එක තිබ්බා රිසික චක්‍රය ගැන. ඔක රිසික චක්‍රය ඊට පස්සේ ස්මෝක පත්‍ර කියලා දැම්මා. ඊට පස්සේ තව මෑන් කෙනෙක් දාලා තිබ්බා. තව මොකක් හරි දාලා තිබ්බා. එතකොට ජේන් එකට ගහලා තිබ්බා කවර්ෂන් එක දත්ත. ඒක තාම රිලීස් වුණෙත් නෑ. ඒකත් එයි කියලා හිතනවා ළඟදී රිලීස් කරයි කියන එක හිතනවා ජේන්. එකෙන්ම අපි බලමු මොකද වෙන්නේ කියන එක. ට්‍රැක්ස් ටිකක් දාන්න එළියට. එකෙන්ම කෙන්සෝ ආතල් වැඩ ටිකක් කරගෙන යන්න. කෙන්සෝ කියන නේම් එක අහුනේ මට ෆස්ට් ටයිම්. ඒකත් එක්ක වැඩ ටික කරගෙන යන්න. එකෙන්ම ට්‍රැක් එක ආතල් මගේ ඔපිනියන් එකට අනුව ට්‍රැක් එක අමාරු. ට්‍රැක් එක ආතල් එකෙන්ම ට්‍රැක් එක සෙට්. එකෙන්ම ඉස්සරහ රියැක්ෂන් වලට සෙට් වෙන්න ඔයාලා මොන හරි අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු තියෙනවා. අඩුපාඩු ටික දාන්න බයින කට්ටිය බයින්න. ඒක ආතල් මම හැමදාම කියනවා වගේ බයින කට්ටිය බයින්න. ඒක ආතල් කියන්නේ හැමෝගෙම කමෙන්ට් බලනවා. එතකොට කට්ටිය දාලා තියෙනවා දකිනවා. එතකොට බයින කට්ටිය ඒවා දැක්කම තවත් ආතල් ඉම්ප්‍රූව් වෙන්න ඕන දේවල් දාන්න. ඒ දේවල් එක්ක අපි පුළුවන් වෙනවා රියැක්ෂන් ටික ඉස්සරහට කරගෙන යන්න. නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ ටයිම් එක තියෙන වෙලාවත් එක්ක දාන රියැක්ෂන් අනිවාර්යෙන්ම ටයිම් ගන්න නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අපි එකෙන් බලමු ඉස්සරහ ට්‍රැක්ස් වලින් සෙට් කරමු. ජය වේවා එහෙම.